ඊශ්‍රායලෙන්න මොන සුදුසුකම් තිබුණත් නැතිවම බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි. ඉතින් අද කතා කරන්න යන්නේ මේ වීඩියෝ එකෙන් ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණයට අනුමාන කරන්න පුළුවන්, ඒ වගේම අහන්න පුළුවන් අනිවාර්ය ප්‍රශ්න 10ක්. ඉතින් මේ ගැන සාකච්ඡා කරනවා මේ වීඩියෝ එකෙන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙයි කියලා. ඒ වගේම මේ ප්‍රශ්න 10 අනිවාර්යෙන්ම මේ සම්මුඛ පරීක්ෂණයේදී අහනවා. ඒ නිසා ඔයාලා මේ ප්‍රශ්න 10 පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක වීඩියෝ එක අවසාන වෙනකන්. ඉතින් ආයුබෝවන් හැමදෙනාටම සුබම සුබ දවසක් වේවා. ඊශ්‍රායල් සිහිනය හැමදෙනාගේම සැබෑ වේවා, ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වගේ ශ්‍රීයන් ඊශ්‍රායල් YouTube channel එක වෙතින් මේ වීඩියෝ එක බලන්න ආව ඔයාලා හැමදෙනාම ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඒ වගේම හැමදාම වගේ මතක් කරනවා මාව contact කරගන්න ඔයාලට පුළුවන්. ගොඩක් දෙනෙක් අහනවා කොහොමද ඔයාව contact කරගන්නේ කියලා. ඉතින් මාව contact කරගන්න පුළුවන් මගේ WhatsApp group එකට එකතු වෙන්න පුළුවන්. link එක පහලින් දාලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඒ වගේම මගේ Facebook page එක තියෙනවා, Facebook group එකක් තියෙනවා, ඒ වගේම TikTok channel එකක් තියෙනවා. ඉතින් ඔයාලට මාව සම්බන්ධ කරගන්න පුළුවන් මේ හැම ආකාරයකින්ම. ඉතින් link පහලින් දාලා තියෙනවා. ඒ වගේම TikTok channel එකේ නම් link එක මම දාලා නැහැ. ඔයාලට TikTok channel එක හොයාගන්න පුළුවන්. නම තියෙන්නේ ශ්‍රීයන් ඊශ්‍රායල් කියලාම තමයි. ඒ වගේම තමයි මගේ හිතවත් මිතුරා මේ වීඩියෝ එකට හැමදාමත් අනුග්‍රහය දක්වන දිගන එන්ටර්ප්‍රයිසස්. ඔයාලගේ ඕනෑම මුදල් හදිසි අවශ්‍යතාවයක් සඳහා විශ්වාසවන්තව ගනුදෙනු කරන්න පුළුවන් තැනක් තමයි දිගන එන්ටර්ප්‍රයිසස්. ඔයාලා වෙනුවෙන්ම පැය 24 පුරාම විවෘත වෙලා තියෙනවා. ඉතින් හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එක ගොඩක්ම කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් දෙනෙක් මේ ගැන මගෙන් අහලා කමෙන්ට් කරලා තියෙනවා. මම කලින් කරපු වීඩියෝ දෙකක් තියෙනවා මේ ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණය පිළිබඳව. ඉතින් ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණය කිව්වම මේක පොදුවේ තමයි මම කරලා තියෙන්නේ. හැම රැකියාවකටම caregiver, ඒ වගේම hotel, housekeeping ඒ හැම රැකියාවකටම පොදුවේ තමයි මේ වීඩියෝ එක මම කරලා තියෙන්නේ. හැමෝටම ප්‍රයෝජනවත් වෙන විදිහට. ඒ වගේම මේ ප්‍රශ්න 10 අනිවාර්යෙන්ම ඔයාලගෙන් අහනවා. ඒ නිසා මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න කියලා නැවතත් මතක් කරනවා. ඒ වගේම තමයි මම ගොඩක් තැන්වල මේ වගේ වීඩියෝ දැක්කා. ගොඩක් තැන්වල කතා කරලා තියෙන දේවල් ඇත්තටම ගොඩක් වැරදි. සමහර අය මේවා අරගෙන ගිහිල්ලා සමහර වෙලාවට මේ වගේ උත්තර දෙන්න ගියොත් එහෙම රස්සාව එතනින්ම නැති වෙන්න පුළුවන්. ඔයාගේ හීනේ එතනින්ම බොඳ වෙලා යන්න පුළුවන්. මොකද ඒ දෙන පිළිතුරු ඒ තරම් හොඳ දේවල් නෙමෙයි. ප්‍රශ්න අහන එක හරි. හැබැයි ප්‍රශ්නයට දෙන උත්තරය සම්පූර්ණ වැරදි. මොකද මමත් මේ වීඩියෝ දකිනවා මේ YouTube channel වල තියෙන. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මේ විශේෂයෙන්ම මේක කරලා දෙන්න ඕනේ කියලා. අහන ප්‍රශ්න වලට හරියට පිළිතුරු දෙන්නේ කොහොමද? නිවැරදි පිළිතුරු දෙන්නේ කොහොමද කියලා. ඉතින් අපිට පිළිතුරු තිබුණාට අපිට ඇත්තටම අපි නිවැරදි පිළිතුරක් දෙන්න ඕනේ. මේ රැකියාව අපිට ලබා ගන්න අවශ්‍ය පිළිතුරක් දෙන්න ඕනේ. ඒ නිසා අපිට හිතුණු විදිහට පිළිතුරු දෙන්න බෑ. ඒ වුණොත් අපේ රැකියාව එතනින්ම නැති වෙලා යනවා. ඒ නිසා හොඳින් මේ වීඩියෝ එක බලන්න. වීඩියෝ එක අවසන් වෙනකම්ම හොඳින් බලන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ප්‍රැක්ටිස් කරන්න කියලා මතක් කරනවා. ඉතින් හරි. අපි බලමු පළවෙනියටම ඔයාලට එන ප්‍රශ්නය මොකක්ද කියලා. ඔයාලට මීට කලින් මම වීඩියෝ දෙකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට තමයි මේ වීඩියෝ ගාලට වැදගත් වෙන්නේ. ඉතින් එතනින් එහාට ආපු ස්ටෙප් එකක් විදිහට තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් මේ ගැන ඔයාලට මම කතා කරලා තියෙනවා. පළවෙනිම ප්‍රශ්නය තමයි මම කතා කරන myself ගැන. එතකොට myself ගැන මම ඔයාලට වීඩියෝ එකක් කරලා තියෙනවා. සමහර වීඩියෝ වල සමහර අය කරලා තියෙනවා වීඩියෝ වල මම දැක්කා myself ගැන ගොඩක් දේවල් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. අනිවාර්යෙන්ම myself ගැන අදාළ තොරතුරු ටික ඔයා කියන්නම වෙනවා. මොකද එහෙම නැති වුණොත් ඔයාගෙන් තව ප්‍රශ්න වැඩි වෙනවා. ඒ නිසා එයාලට අහන්න ප්‍රශ්නයක් ඉතිරි නොකර myself ගැන, ඒ කියන්නේ Taman ගැන විස්තර කරොත් ඒක එතනින් ඉවර වෙනවා. එහෙම නැත්නම් එයාලා එක එක ක්‍රමවලට ඔයාලගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒක නිසා මේ ප්‍රශ්න වලින් බේරෙන්න ඔයාට තියෙන හොඳම දේ තමයි
Taman ගැන සියලු විස්තර ටික කියන්න. එහෙම නැති වුණොත් එයාලා ඇති කියලා කියනකම් ඔයාලට එතනින් නවත්තන්න පුළුවන්. ඒ නිසා ඔයාලා myself ගැන කතා කරද්දී අවශ්‍යම කරුණු ටික අනිවාර්යෙන්ම හොඳට පාඩම් කරගෙන යන්න. මම ඒ ගැන කතා කරලා තියෙනවා, නැවතත් මතක් කරනවා, වීඩියෝ එකක් තියෙනවා බලන්න. ඒ නිසා මේ වීඩියෝ එකේදී මම ගොඩක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. ඉතින් myself ගැන අහද්දී ඔයාලගෙන් අහයි tell me about yourself කියලා අහයි. එහෙම නැත්නම් ඔයාලගෙන් අහයි how about yourself. එහෙම අහන්නත් පුළුවන් දැන්. එහෙම නැත්නම් tell me about කියන එක නැතිව ඒකම බලාපොරොත්තුෙන් ගියොත් මේගොල්ලෝ වෙනස් ක්‍රම වලට අහන්න පුළුවන්. ඉතින් අහන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි how about yourself. ඒ ක්‍රම දෙකටම ඔයාගෙන් අහන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් විදිහකට අහන්න පුළුවන් can you introduce yourself? ඒ කියන්නේ ඔයා ගැන හඳුන්වා දෙන්න පුළුවන්ද? එහෙම අහන්න පුළුවන්. එතකොට myself කියන එක අහයි. එතකොට my කියන එක නැතුව yourself ඒ කියන්නේ ඔයා ගැන කියන්න පුළුවන්ද කියලා අහයි. එතකොට දැන් myself කියලා මෙතන අපි මේ මාතෘකාව දැම්මට ඒගොල්ලන් අහන්නේ yourself කියලා. අහන්නේ myself ගැන මම කතා කරන්නේ මගේ ගැන. එතකොට එයාලා කතා කරන්නේ ඔයා ගැන. එතකොට ඔයාලගෙන් අහන්නේ yourself කියලා. එතකොට මේ දෙක yourself කියලා අහන වචනේ මතක තියාගන්න. එතකොට මොන ක්‍රම වලින් ඇහුවත් එයාලා අහන්නේ yourself නම් එතකොට ඔයා කියන්න ඕන ඔයාගේ ගැන තමයි. ඒ නිසා හොඳින් පාඩම් කරගෙන යන්න මේ ගැන හොඳට ඔළුවට දාගෙන යන්න. ඉතින් ඔයා ගැන හඳුන්වා දෙන්න පුළුවන් මම කෙටියෙන් චුට්ටක් මතක් කරන්නම්. මගේ නම ශ්‍රීදේවි. ඉතින් my name is Sridevi. I'm 35 years old and I am from Kandy. I came from Kandy. කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතෙන්දින් අපිට හඳුන්වලා දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි මම ඔය දීලා තියෙන්නේ. මගේ නම ශ්‍රීදේවි. මට වයස අවුරුදු 35යි. ඔයාලගේ වයස දාගන්න, ඔයාගේ නම දාගන්න. ඉතින් මේවා ලියලා හරි කමක් නැහැ. ඔයාලා පාඩම් කරගන්න. එතනින් අපි ඒ වාක්‍ය දික් කරගන්නවා and කියන එක දාලා. එතකොට I am from Kandy කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් I came from Kandy කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් I'm living in Kandy කියලා කියන්න පුළුවන්. මම ජීවත් වෙන්නේ Kandy කියලා කියන්න පුළුවන්. ඉතින් මම ඒ ටික දාලා නැහැ. I am living in Kandy කියලා කියන්නත් පුළුවන්. ඒකත් ඔයාලා මතක තියාගන්න. ඔයාලට ලේසි විදිය පාඩම් කරගන්න. ඒ වගේම තමයි myself ගැන හඳුන්වා දෙද්දී කියන්න ඕන දෙයක් තමයි I am married. නැත්නම් I am single. මම මැරි කරලා මම විවාහ වෙලා එහෙම නැත්නම් මම විවාහ වෙලා නැහැ. මම තනිකඩයි. I am married. I am single. I have 2 children. මට ළමයි ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේ ළමයි ගාන ඔයා 2 3 5 ඕන ගානක් ඔයා කියාගන්න. ඔයාට ඉන්න ගාන I have 2 children කියලා මම ඔයාලට සාම්පල් එකක් විදියට කියනවා. ඉතින් තවදුරටත් මම මේ වීඩියෝ එකෙන් myself ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද මම ඒ ගැන සම්පූර්ණ විස්තර සහිත වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන් මම මේ ඉහළින් දාන link එකෙන් ඒ වීඩියෝ එක බලන්න. එහෙම නැත්නම් playlist වලට ගිහිල්ලා මේ ඉංග්‍රීසි පිළිබඳ list එකෙන් ඔයාලට ඒ වීඩියෝ එක හොයාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ මම දාලා තියෙනවා myself ගැන කියලා thumbnail එකේම දාලා තියෙනවා. ඔයාලට හොයාගන්න ලේසි මේ වීඩියෝ එක. ඉතින් මේ විදිහට ඔයාලා myself ගැන කතා කරන්න ඉගෙන ගන්න ඒ වීඩියෝ එකෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම තවදුරටත් මේ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඊළඟට අහන ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නය හැම ඉන්ටර්විව් එකකදීම අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක්. ඒ නිසා මේකට දෙන්න ඕන හොඳම උත්තරේ ඕගොල්ලන් දෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඔයාලගේ පුද්ගලික හේතු නිසා ඔයාලා මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ගියොත් ඒ උත්තරය ගැලපෙන්නේ නැහැ. එතනින්ම ඔයාගේ ඊශ්‍රායල් සිහිනය බොඳ වෙලා යන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්නයට යම්කිසි YouTube channel එකක මම දැක්කා දීලා තියෙනවා උත්තරයක්. ඒ උත්තරේ ගැලපෙන්නේම නැහැ. ඒ උත්තරේ දුන්නොත් ඔයාට එතනින්ම ඔයාගේ රැකියාව හිමි වෙලා යනවා. මොකද අපි ඊශ්‍රායල් යන්නේ ඇත්තම කතාව අපි ඊශ්‍රායල් හරි වෙන රටකට හරි යන්නේ අපේ දියුණුව සඳහා තමයි. අපිට වැඩි පඩියක් ලැබෙන නිසා තමයි. ඒ වුණාට අපි ඒ ඉන්ටර්විව් එකේදී කියන්න යන්නේ නැහැ. එහෙම කිව්වොත් ඒක තමන්ගේ ආත්මార్థය සඳහා පිටරටකට යනවා කියන එක
හොඳ උත්තරයක් නෙමෙයි. එතකොට ඒ රටවල් වලින් ඒ උත්තරයට කැමති වෙන්නේ නැහැ. එතකොට ඔයා යන්නේ රැකියාව අවංකව කරන්න නෙමෙයි. තමන්ගේ මුදල් අවශ්‍යතා සඳහා තමයි මේ රැකියාව කරන්න යන්නේ කියන අදහසින් ගියොත් ඒ රැකියාව ඔයාට ලැබෙන්නේ නැහැ. ඒ උත්තරය හරියන්නේ නැහැ. ඉතින් ඔයාගෙන් අනිවාර්යෙන් ඊළඟට අහන ප්‍රශ්නය තමයි why do you like to work in Israel? එහෙම නැත්නම් වෙන රටක වුණත් යන්න ඔයා ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ඔයාගෙන් මේ ප්‍රශ්නය අනිවාර්යයෙන්ම අහනවා. ඇයි ඔයා මේ රටට යන්න කැමති? ඇයි ඔයා මේ රටේ වැඩ කරන්න යන්න කැමති කියලා අහනවා. එතකොට ඔයා දෙන්න ඕන හොඳම පිළිතුර දෙන්න ඕනේ, ගැළපෙනම පිළිතුර දෙන්න ඕනේ. ඒ වගේම තමයි මේක තවත් විදියකින් අහන්න පුළුවන්. Why do you hope to work in Israel? එකම ප්‍රශ්නය වෙනස් විදියකින් අහන්න පුළුවන්. පළවෙනි එක අහන්න පුළුවන් why do you like to work in Israel? ඊළඟ එක අහන්න පුළුවන් why do you hope to work in Israel? ඇයි ඔයා බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායලයේ වැඩ කරන්න කියන ඒ අදහස දෙකම එකයි. කොයි ආකාරයෙන් ඇහුවත් ඔයාගෙන් අහන්නේ ඇයි ඔයා ඊශ්‍රායල් වැඩ කරන්න යන්න කැමතියි කියන එක තමයි අහන්නේ. එතකොට ඔයා මේ කොයි ක්‍රමයකින් ඇහුවත් වෙනත් ක්‍රමවලත් තවත් ක්‍රම තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මේ වීඩියෝ එකෙන් කතා කරන්න අමාරුයි. ඉතින් මේ විදියට ඇහුවත් ඔයාට මෙන්න මේ ටයිප් එකෙන් අහනවා නම් work in Israel why කියලා පටන්ගෙන work in Israel කියලා කියනවා නම් අහනවා නම් ඔයාගෙන් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය තමයි අහන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒකට දෙන්න ඕන හොඳම උත්තරය තමයි දෙන්න ඕනේ මම ඒ ගැන ඉස්සරහදී කතා කරනවා. Why do you want to work in Israel කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් why do you like to work in Israel කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් why do you hope to work in Israel කියලා අහන්නත් පුළුවන්. ඔය කොයි ක්‍රමයෙන් ඇහුවත් එකම දේ තමයි අහන්නේ. එතකොට මම දැක්කා එක වීඩියෝ එකක දීලා තියෙනවා උත්තරය විදිහට I want to earn money for my family future කියලා දීලා තියෙනවා. කවදාවත්ම මේ උත්තරය දෙන්න එපා. මේ උත්තරය දුන්නොත් අනිවාර්යෙන්ම ඔයාට මේ රැකියාව අහිමි වෙනවා. I want to earn money for my family කිව්වොත් අනිවාර්යෙන්ම මේ ඔයාගේ රැකියා සිහිනය ඊශ්‍රායල් රැකියා සිහිනය එතනින්ම ඉවරයි. ඒක නිසා මේ උත්තරය කවදාවත්ම දෙන්න එපා. ඇත්තටම යන්නේ මේ සඳහා තමයි අය රැකියා මගේ පවුල දියුණු කරගන්න තමන්ගේ දියුණුව සඳහා තමයි පිට රටක රැකියාවකට යන්නේ. එහෙම ඒ වුණාට අපි ඒ උත්තරය ලබා දිය යුතු නැහැ. ලබා දීමට සුදුසු නැහැ. ඒ නිසා ඒ උත්තරය කවදාවත්ම දෙන්න එපා. රටක රැකියාවකට ඉන්ටර්විව් ගියා අවස්ථාවකදී. ඉතින් දෙන්න ඕන එකට හොඳම පිළිතුර තමයි I like to improve my experience and qualifications. ඔන්න ඔය උත්තරය දෙන්න. එහෙම නැත්නම් තව විදියකට කියන්න පුළුවන් I have a good experience. I want to improve my work experience කියන්න පුළුවන්. I have a good qualifications. So then I like to work in Israel to take more experience. එහෙම කියන්නත් පුළුවන්. ඉතින් මම ඒ ඔක්කොම ලියලා නැහැ. ඔයාලා මම මේ කියන දේවල් ලියාගෙන පාඩම් කරගන්න ඒවා ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ උත්තරය අනිවාර්යයෙන්ම දෙන්න. බැරි වෙලාවත් අර කලින් කියපු උත්තරය ලබා දෙන්න එපා. ඒක සුදුසු උත්තරයක් නෙවෙයි. ඊළඟට ඔයාලගෙන් අහන ප්‍රශ්නය තමයි do you have experience? ඔයාට අත්දැකීම් තියනවද? රැකියාව කරලා අත්දැකීම් තියනවද? අනිවාර්යෙන් ඔයාලගෙන් සහතිකයක් ඉල්ලනවානේ. සර්විස් ලෙටර් එකක් ඉල්ලනවානේ. ඔයා වැඩ කරපු තැන්වල යම්කිසි කාල සීමාවක් වැඩ කරා නම් ඒ කාල සීමාවට සර්විස් ලෙටර් එකක් අනිවාර්යෙන් ඕනේ කියනවා. ඒ නිසා ඔයාලා අනිවාර්යෙන්ම do you have experience කිව්වොත් no I don't have කියන්නේ නැහැ. මොකද ඔයාලට experience එකක් තියෙන්න ඕනේ. ඒ වගේම සර්විස් ලෙටර් එකක් තියෙන්න ඕන රැකියාවක් කරලා. තමන්ට අදාළ ඉල්ලුම් කරන රැකියාව අනුව ඔයාලට experience තියෙන්න ඕන. ඒ වගේම සර්විස් ලෙටර් එකක් තියෙන්න ඕනේ. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයා මේකට yes කියන උත්තරේ තමයි දෙන්න ඕනේ. ඒකට අපි මේ විදිහට තමයි උත්තර දෙන්න ඕනේ. yes sir. එහෙම නැත්නම් madam කෙනෙක් නම් ඉන්නේ, lady කෙනෙක් නම් ඉන්නේ madam. එහෙම නැත්නම් miss කියන්න පුළුවන් yes කියලා. ඊට පස්සේ ඔයාගේ අවුරුදු කීයක් තියෙනවද? 2 years,
4 years 5 years ඔයගොල්ලන් ඒ විදිහට වෙනස් කරගන්න yes sir කියලා ඊට පස්සේ I have 2 years good work experience in agriculture field. දැන් ඔයාගේ රැකියාව අනුව මේක වෙනස් කරගන්න. මෙන්න මේ විදිහට උත්තරේ අනිවාර්යෙන් දෙන්න. ඒක හොඳට පාඩම් කරගෙන යන්න. එහෙම නැත්නම් yes sir I have 2 years good work experience කියලා නැවතුවත් කමක් නැහැ. මොකද ඔයා ඉල්ලුම් කරන රැකියාව දැනටත් ඒගොල්ලන් දන්නවනේ. ඒ නිසා ඉන්න ඇග්‍රිකල්චර් ඉන්න කියාගිව ඒ විදිය නැති වුණත් කමක් නැහැ. yes I have 2 years good work experience කියලා එතනින් නවත්තන්නත් පුළුවන්. එහෙම නැත්නම් in agriculture field in hotel field ඒ විදිහට උත්තර දෙන්න පුළුවන්. නොය උත්තරය දෙන්න අනිවාර්යෙන්ම හොඳට මේවා ප්‍රැක්ටිස් කරගෙන යන්න. ඊට පස්සේ හතරවෙනි එක මම ඔයාලට අරගෙන යන හතරවෙනි ප්‍රශ්නය සහ උත්තරය තමයි can you work overtime and night shift? ඔන්න ඕකට සමහර අය කියනවා මේ night shift නම් වැඩ කරන්න බෑ කියලා. එහෙම කතා කරන්න එපා. සමහර වෙලාවට ඔයාලට night තියෙනවා, සමහර වෙලාවට නැහැ. හැබැයි ඉතින් night එකට වැඩ කරොත් ඔයාලට වැඩි පඩියක් ලබා ගන්න පුළුවන්. overtime කරොත් වැඩි පඩියක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා යන්නේ සල්ලි අම්බ කරන්නනේ. එහෙනම් අනිවාර්යෙන් ඔයා මේකට yes කියන උත්තරේ තමයි දෙන්න ඕන. ඒකට මෙන්න මෙහෙම තව අපි වචනයක් දාලා ලස්සනට කියන්න පුළුවන් of course yes of course yes. මේ විදිහට අර සතුටින් ඒක කියන්න පුළුවන් නම් hina වෙලා කියන්න පුළුවන් උත්තරයක් තමයි ඒක of course yes. of course sir yes කියන්න පුළුවන්. of course yes sir කියන්න පුළුවන්. මේ විදිහට කියන්න පුළුවන්. ඊට පස්සේ එතන madam miss කියලා කියන්න පුළුවන්. I like to work. මේ විදිහට කතා කරන්න පුළුවන්. I like to work. ඉතින් ඔන්න ඔය ක්‍රමවලට ඔයාට මේ උත්තර ලබා දෙන්න පුළුවන්. මම නැවතත් මතක් කරනවා මේ කියලා දෙන දේවල් හොඳින් ප්‍රැක්ටිස් කරගන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. Can you work hot and cold weather? මේ ප්‍රශ්නය ගොඩක් වැදගත්. අපේ රටේ තියෙන කාලගුණ තත්ත්වය නෙමෙයි ඊශ්‍රායලයේ තියෙන. ඉතින් කාලයකට ගොඩාක්ම රස්නේ, කාලයකට ගොඩාක්ම සීතලයි. මේ ඇඟිලි අත් කකුල් පුපුරන්න තරමට, හැම පුපුරන තරමට සීතල කාලයක් තමයි එන්නේ සීතල කාලයට. උෂ්ණ කාලයටත් ඒ වගේ. උතුම් රස්නයක් තියෙන්නේ. ඒක කියා ගන්න බැරි තරම් රස්නයක් සෙල්සියස් අංශක 48 වගේ යනවා ඊශ්‍රායලයේ උෂ්ණත්වය. හැබැයි මේක හරියටම මාස 6ක් උෂ්ණයි මාස 6ක් සීතලයි කියන කතාවක් නෑ. කොහොමත් උෂ්ණ වැඩිම කාලය තමයි ජූලයි, ඕගෝස්ට්, සැප්තැම්බර් වල මැදක් විතර යනකම්ම හරිම රස්නේ. ඒ වගේම මේ රස්නේ පටන් ගන්නවා හෙමින් අප්‍රේල්, මැයි, ජූනි, ජූලයි, ඕගෝස්ට් තමයි උපරිමයට යන්නේ. ඒ වගේම සාමාන්‍ය උෂ්ණත් නැති, සාමාන්‍ය සීතලක් නැති කාලයකුත් ඒ අතරමැද තියෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය හීට් එක පටන් ගන්න කලින් මාර්තු, අප්‍රේල්, පෙබරවාරි අන්තිම වගේ මාර්තු ඒ මාසවල ඒ කාලය අතරතුර සාමාන්‍යයි උෂ්ණත්වය අධිකත් නැහැ, සීතල අධිකත් නැහැ. සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. ඒ වගේම තමයි සැප්තැම්බර් වලින් පස්සේ සැප්තැම්බර් මැද වගේ අග වගේ ඒ වගේ සැප්තැම්බර් වලින් පස්සේ ඔක්තෝබර්, නොවැම්බර් ඒ වගේ කාලවලදී සාමාන්‍යයි නැවත සාමාන්‍ය තත්ත්වයක් තමයි තියෙන්නේ. උෂ්ණත්වය වැඩි නැහැ, සීතලත් වැඩි නැහැ. ඒ වගේ කාලයක් තියෙනවා. හැමින් තමයි ඊට පස්සේ සීතල පටන් ගන්න. අන්න ඒ වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒ වගේම ඒක උපරිමයට යනකොට අයිස් මිදෙන තත්ත්වයට එනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 0.5ට පහළට යන අවස්ථාව තියෙනවා. එතකොට ওই කාලය හරිම අමාරුයි ඔය එළිය වැඩ කරන අයට එහෙම. එතකොට එළිය වැඩ කරන අය කියන්නේ කන්ස්ට්‍රක්ෂන්, එතකොට ඇග්‍රිකල්චර් ඒ වගේ වැඩ කරන අයට ගොඩක්ම අමාරුයි. මොකද ඒ කාල සීමාවල් වල. එතකොට ලංකාවේ වගේ අපි හිතන තරම් ඒක ලේසි නෑ. හරිම කටුකයි, දුෂ්කරයි. ඒ වුණත් ඔයාගෙන් අහනවා can you work hot and cold weather? සීතල කාලයට, උෂ්ණ කාලයට ඔයාට වැඩ කරන්න පුළුවන්ද කියලා. එතකොට
ඔයා උත්තරේ දෙන්න ඕනේ yes කියන එක තමයි. අපිට මෙහෙම කියන්න පුළුවන් yes sir කියන්න පුළුවන්, yes madam කියන්න පුළුවන්, yes miss කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මේ උත්තරය දෙන්න I am physically strong for heavy work in hot and cold weather. මේ විදිහට කියන්න පුළුවන්. එහෙම නැත්නම් yes sir, yes madam, yes miss කියලා කතා කරලා ඊට පස්සේ කියනවා I am physically strong for heavy work කියලා නවත්තන්නත් පුළුවන්. එහෙම නැත්නම් I am physically strong for work in hot and cold weather කියලා කියන්නත් පුළුවන්. heavy නැතිව. අන්න ඒ විදිහට ඔයාලට කියන්න පුළුවන්. ඔය කියන දේවල් ඔක්කොම ලියලා තියාගන්න, ලියලා පාඩම් කරගන්න. අනිවාර්යෙන්ම මේ උත්තරය දෙන්න. සමහර කෙනෙක් දෙන්න පුළුවන් yes sir, I can කියලා කියන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය උත්තරයක්. ඒ විදිහට කියන්නත් පුළුවන්. මේ විදිහට කියනක වඩාත් සුදුසුයි. එතකොට ඒගොල්ලන් හිතනවා ඔයාට හොඳ ඉංග්‍රීසි දැනුමක් තියෙනවා කියලා. එතකොට ඔයාගෙන් ප්‍රශ්න කිරීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම මේ උත්තරය තවත් විදිහකට දෙන්න පුළුවන්. I have no problem hot and cold weather. එහෙම කියන්න පුළුවන්. yes madam කියලා හරි yes sir කියලා හරි ඊට පස්සේ උත්තරය දෙන්න පුළුවන් I have no problem hot and cold weather. ඒ විදිහට උත්තරය දෙන්නත් පුළුවන්. ඉතින් මේ වාට ලේසි ක්‍රමය තෝරගෙන පාඩම් කරගන්න. ඊළඟ ප්‍රශ්නය තමයි do you have driving license? මේ කාලේ ඉතින් හැම කෙනෙකුටම driving license එකක් අනිවාර්යෙන් තියෙනවානේ. නැති වෙන්නේ නැහැ. හැමෝටම license එකක් තියෙනවා. ඉතින් ඔයාට ලේසියෙන්ම දෙන්න පුළුවන් උත්තරය තමයි yes කියන එක. නිකම්ම yes කියනකට වැඩිය ඒක කියන්න yes sir, yes madam, yes miss කියලා ඔයාට එතන ඉන්න කෙනා අනුව ඒක වෙනස් කරලා කතා කරන්න පුළුවන්. I have a driving license with 7 years experience. ඒ විදිහට කියන්නත් පුළුවන්. Yes, I have a driving license කියලා කියන්නත් පුළුවන්. දැන් මෙතන අපි කතා කරන්නේ සාමාන්‍ය license කියලානේ. ඇත්තටම අපි license එක නෙමෙයි කියන්නේ. අපි සාමාන්‍ය කතා වාරෙදි කියන්නේ license එක කියලා. ඒක හරි වචනය තමයි license. ඒ විදිහට උච්චාරණය කරන්න. I have driving license. Yes sir, I have driving license කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාගේ experience එකත් එක්ක කියනවා නම් I have driving license with 5 years experience. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට කියන්න පුළුවන් I have a valid driving license for heavy vehicles කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මට driving license එක තියෙනවා බර වාහන සඳහා. එහෙම කියන්නත් පුළුවන්. I have a valid driving license for heavy vehicle. එහෙම නැත්නම් මේ විදිහට කියන්නත් පුළුවන් I have a valid driving license කියලා කියන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නය තමයි හරිම සංවේදී ප්‍රශ්නයක්. ඉතින් මේ ප්‍රශ්නයට ඔයාලා කන්ෆියුස් වෙනවා එතෙන්න ගියාම එකපාරටම අහද්දී අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නය අහනවා. ඉතින් මේක 7 වෙනි ප්‍රශ්නය ඔයාලගෙන් අහන මම ඔයාලට ලබා දෙන can you stay away from your family? ඉතින් ඔයාගෙන් අහන්නේ ඔයාගේ ෆැමිලි එකෙන්, ඔයාගේ දෙමව්පියන්ගෙන්, ඔයාගේ දරුවන්ගෙන්, ඔයාගේ බිරිඳගෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද කියලා අහන්නේ. සමහරවිට මෙතන අවුරුදු ගානක් සඳහන් කරන්න පුළුවන්. අවුරුදු ගාන සඳහන් කරත් ඔයාලට උත්තරයක් දෙන්නත් පුළුවන්. වෙනත් ක්‍රමයක් තියෙනවා. මම ඒකත් කියලා දෙන්නම්. Can you stay away from your family කියන ප්‍රශ්නය තමයි 7 වෙනි ප්‍රශ්නය. ඒකට දෙන්න පුළුවන් උත්තරය තමයි yes I can. උත්තරය දෙන්න මේ විදිහට yes I can. ඒකට අර hina වෙලා වගේ උත්තරයක් දෙන්නත් එපා. සාමාන්‍ය විදිහට උත්තරයක් දෙන්න yes I can because I got this decision for our future. ඒ විදිහට කියන්න බලන්න. මොකද මම මේ තීරණය ගත්තේ අපේ අනාගතය වෙනුවෙන්. ඔන්න ඔය විදිහට ඒ උත්තරය දෙන්න පුළුවන්. ඒ වගේම ඔය විදිහකට කියන්න පුළුවන් බැඳලා නැත්තම් single නම් මේ විදිහට උත්තරය දෙන්න පුළුවන් yes it is easy because I am single. ඒ විදිහට උත්තරය දෙන්න පුළුවන් විවාහක නැති කෙනෙකු වෙනුවෙන්. ඉතින් ඔය උත්තර ටික Tamanට ගලපලා හදාගන්න ලේසි ක්‍රමයට. අපි බලමු ඊළඟ ප්‍රශ්නය මොකක්ද කියලා. 8 වෙනි ප්‍රශ්නය. Do you drink or smoke? මේක හරිම very important. ඒ කියන්නේ හරිම වැදගත් ප්‍රශ්නයක්. හරියට උත්තරය දෙන්න ඕනේ. එතෙන්දී වරද්ද ගන්න එපා. සමහර වෙලාවට ඒක මේ විදිහට අහන්නත් පුළුවන්. Do you use alcohol and cigarettes? ඒ විදිහට අහන්නත් පුළුවන්. ඉතින් මේ කොයි විදිහට ඇහුවත් ඔයාලා මතක තියාගන්න මේ අහන්නේ ඔයා දුම්පානය කරනවද? එහෙම නැත්නම් ඔයා ඩ්‍රින්ක්ස් ගන්නවද කියලා තමයි අහන්නේ. එතකොට ඔන්න ඔය ප්‍රශ්න දෙක
ප්‍රශ්නය දෙවිදියකට අහන්න පුළුවන්. සමහරවිට මේක වෙනස් විදියකට අහන්න පුළුවන්. ඉතින් කොයි විදියටවත් ස්මෝක් කියන වචනේ එනවා. එතකොට ඇල්කොහොල්, ඩ්‍රින්ක් කියන වචන දෙක අනිවාර්යෙන් එනවානේ. සිගරට් කියන වචනේ එනවා. එතකොට අනිවාර්යෙන් ඔයා ඒවා මතක තියාගන්න. ඒ අහන්නේ මේ ප්‍රශ්නය තමයි කියලා තේරුම් ගන්න ඕන. ඒ වගේම තමයි මතක තියාගන්න ඔයාලට මේ උත්තරේ දෙන්න ගොඩක් කාලයක් දෙන්නේ නැහැ. ප්‍රශ්නය අහලා සමහර වෙලාවට අහපු ප්‍රශ්නේ තේරුම් නැත්නම් sorry madam කියලා කියන්න පුළුවන් sorry sir කියන්න පුළුවන්. එතකොට එයා නැවත සැරයක් අහයි. එහෙම නැත්නම් pardon me madam කියන්න පුළුවන්. pardon me sir කියලා නැවත සැරයක් අහන්න පුළුවන්. එතකොට එයාලා නැවත සැරයක් මේ ප්‍රශ්නේ අහයි. එතකොට බලමු මේකට උත්තරේ දෙන්නේ කොහොමද කියලා. හැමෝම ඉතින් ඩ්‍රින්ක්ස් ගන්නවානේ. ඒක නෑ කිව්වොත් බොරු. හැබැයි සමහර අය ඒ අතරින් 40ක් ඉන්නවා ඩ්‍රින්ක්ස් ගන්නෙ නැති. ඉතින් ඒක අපි බර කරලා කියන්න නරකයි. ඒ නිසා අපි මේ වගේ උත්තරයක් තමයි දෙන්න ඕන. Yes, but little, not too much. Yes, sometimes. ඒ උත්තර දෙක දෙන්න. Yes, but little, not too much. ඔන්න ඔය උත්තරේ දෙන්න එක. ඊළඟ උත්තරේ තමයි yes, sometimes. ඔව් සමහර වෙලාවට. අනිත් එක තමයි yes, but little. ඔව් ටිකක්. but not too much. ගොඩක් නෙමෙයි ටිකක්. ඔන්න ඔය විදිහට උත්තරේ දෙන්න. ඔන්න උත්තර දෙකක් මම දීලා තියෙනවා. ඔයාලට කැමති උත්තරය ඔතනින් තෝරගෙන දෙන්න. කටපාඩම් කරගෙන යන්න. හොඳින් පාඩම් කරගෙන යන්න. ඒ වගේම තමයි සමහර අය පාවිච්චි කරන්නේ නැහනේ. එතකොට no I never කියලා උත්තරේ දෙන්න පුළුවන්. ස්මෝක් කරන්නෙත් නැහැ, ඩ්‍රින්ක්ස් ගන්නෙත් නැහැ. no I never. එතකොට ඒ උත්තරේ එතනින් ඉවරයි. සමහර වෙලාවට I drink occasionally, I don't smoke. සමහර වෙලාවට මම ටිකක් ඩ්‍රින්ක්ස් ගන්නවා but මම සිගරට් පාවිච්චි කරන්නේ නැහැ. ස්මෝක් කරන්නේ නැහැ. ඔන්න ඔය උත්තර දෙක දෙන්න පුළුවන්. ඔයාලට ගැළපෙන විදිහට මේ උත්තර හරි ගස්සගෙන තියාගෙන පාඩම් කරගන්න. ඊළඟ ප්‍රශ්නය තමයි 9 can you work with the team and follow the rules? ඔන්න ඔය ප්‍රශ්නය ගොඩක් වැදගත්. මොකද ඔයාලා ටීම් එකක් විදියට වැඩ කරන්න යන අය ඉන්නවා. ඇග්‍රිකල්චර් වර්ක් කරද්දී, කන්ස්ට්‍රක්ෂන් වර්ක් කරද්දී, හොටෙල් වර්ක් කරද්දී, ඔය වගේ දේවල් සුපර් මාකට් වැඩ කරද්දී ඒ වගේ අය ටීම් එකක් විදියට තමයි නාතෙන් ගන්න තියෙන්නේ. වැඩ කරන්න සමහරවිට ටීම් එකම තමයි එකට වැඩ කරන්න වෙන්නේ. එතකොට මේක අදාළ වෙන්නේ නැහැ කෙයා ගිව කරන අයට. කෙයා ගිව කරන අයට ටීම් වර්ක් නැහැ. ඒකට ජීවත් වෙන්නත් නැහැ අපේ තමන්ගේ අයත් එක්ක. තමන්ට තමන්ගේ එම්ප්ලොයර්ත් එක්ක තනියම තමයි වැඩ කරගෙන ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් මෙන්න මේක ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙලා තියෙන නිසා තමයි සමහරවිට මේ ප්‍රශ්නය මේ විදිහට අහනවා ඇත්තේ. Can you work with the team and follow the rules? ඔයාලට ඔයාලගේ සමූහයක් එක්ක එකට වැඩ කරන්න පුළුවන්ද? නීතිගරුකව කියලා තමයි අහන්නේ. Yes, I really like to work with people in harmony and in accordance with the law. ඔන්න ඔය විදිහට කතා කරන්න බෑ. මෙතන TP කියලා තියෙනවා. Yes, I really like TP නෙමෙයි TO වෙන්න ඕන. 2 වෙන්න ඕන. ඒක typing mistake එක. ඒක හදා ගන්න ඔයාලා. Yes, I really like to work with people. ඒ විදිහට නිකන් උත්තරය දෙන්නත් පුළුවන්. වැඩ කරන්න මම කැමතියි. මට පුළුවන්. Yes, I can. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට සම්පූර්ණ උත්තරය ලබා දෙන්නත් පුළුවන්. මේ විදිහට නැත්නම් තවත් මේ විදිහට කියන්න පුළුවන්. I am a humble person. මම නිහතමානී පුද්ගලයෙක්. I always respect to the people and the management. මම හිතනවා ඔයාලට මේ කියන දේවල් තේරෙනවා කියලා. මම නිතරම ගරු කරනවා මිනිස්සුන්ට සහ මම වැඩ කරන කම්පැනි එකේ මැනේජ්මන්ට් එකට. ඒ කියන්නේ පරිපාලනයට මම ගරු කරනවා කියලා තමයි මෙතනින් කියන්නේ. ඉතින් ඔයාලට පහසු උත්තරය මෙතනින් දෙන්න. ඉතින් මම ගොඩක් උත්තර ලබා දීලා තියෙනවා. ඔයාලට පහසු උත්තරය හදා ගන්න. ඒ වගේම මේ ප්‍රශ්න අහන ක්‍රම වෙනස් කරගන්න පුළුවන්. ඒ ක්‍රම වලට ඔයාලා හොඳට සංවේදීලා අහගන්න. එක වචනයක් අල්ලගත්තොත් ඔයාලට මේකෙන් අහන්නේ මේක තමයි කියලා කියන්න පුළුවන්. ඊළඟ එක තමයි 10 වෙනි ප්‍රශ්නය, අන්තිම ප්‍රශ්නය. Do you have any questions? ඔන්න හොඳ ප්‍රශ්නයක් තමයි අහන්නේ. මේක අහද්දී ඔයාලට කියන්න පුළුවන් ඔයාලා සමනින් හිතන්න පුළුවන්
ඔව් මෙතනදී අපි මං අහන්න දේවල් තියෙනවා. මගේ සැලරි එක වෙලාවට ගෙවනවද? මගේ එකමඩේෂන් හොඳද? මට මගේ කෑම ප්‍රශ්නේ කොහොමද? මගේ මේ වැඩ කරන්න තියෙන කාල සීමාව කොහොමද? පැය ගාන කීයද? ඒ වගේ දේවල් පොඩ්ඩක් ඔයාලට ප්‍රශ්න තියෙනවා අහන්න. හැබැයි ඒත් මේක අවස්ථාව නෙමෙයි මේ ප්‍රශ්න අහන්න. ඒ නිසා මෙතෙන්දී ඔයාලා මේ ප්‍රශ්න කිසිවක් අහන්න යන්නේ නැහැ. ඒවා අනවශ්‍ය ප්‍රශ්න විදියට තමයි මේ ඉන්ටර්විව් එකේදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඔයා මෙතනින් ඒක ඉවර කරගන්න no sir එහෙම නැත්නම් no madam එහෙම නැත්නම් no miss කියලා I have no questions thank you අන්න ඔතනින් ඉවර කරගන්න. එතකොට ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා ප්‍රශ්න අහන්න ගියොත් එහෙම මගේ එකමඩේෂන් කොහොමද? මගේ නවාතැන හොඳද? මට හොඳ නවාතැනක් ලැබෙනවද? මට හොඳ කෑම ලැබෙනවද? මට පඩි කීයද ලැබෙන්නේ? ඔය අහන්න ගියොත් එහෙම මට නිවාඩු වෙන්න පුළුවන්ද ලංකාවට? ඔච්චර කාලෙක ඉන්න මට නිවාඩු වෙන්න පුළුවන්නේ. ඕවා මේවා අහන්න ගියොත් එහෙම තව ඔයාට ප්‍රශ්න වැඩි වෙනවා ඉංග්‍රීසි වලින්. ඒක නිසා ඔතනින් නතර කරගන්න ඕන ඔයා මේ ප්‍රශ්න ටික. ඔතනින් නෙමෙයි මේ ප්‍රශ්න අහන්න ඕනේ. ඒ නිසා ඔතනින් අහන්න එපා. එතනින් එහෙම නවත්ත ගන්න. No sir, I have no questions. Thank you. එහෙම නැත්නම් I don't have any questions. Thank you. කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවත් I have no any questions කියලා කියන්නත් පුළුවන්. ඊට පස්සේ අවසානයේදී thank you කියලා කියන්නේ. ඒ කියන්නේ එතනින් මේ ප්‍රශ්න ටික අහන එක ඉවරයි. ඒ නිසා ඔයා මෙතනින් ඉවර කරගන්න thank you කියලා නවත්ත ගන්න. එතකොට ඉවරයි. ඔන්න ඔය ටික පාඩම් කරගන්න. අනිත් එක මම ඔයාලට කලින් මතක් කරා අර ප්‍රශ්නයකදී කලින් කතා කරපු ප්‍රශ්නයකදී ඔයාලට පවුලෙන් ඈත් වෙලා ඉන්න පුළුවන්ද කියලා අහන ප්‍රශ්නයකදී අවුරුදු ගාණක් කතා කරලා ඇහුවොත් එම ඔයාලට පුළුවන් මේ ප්‍රශ්නේ මම නැවත ගන්නම්. 7 වෙනි ප්‍රශ්නය තමයි වෙන්නේ. Can you stay away from your family කියන ප්‍රශ්නේදී ඔයාගෙන් අහන්න පුළුවන් සමහරවිට මෙතනින් family කියලා නවත්තන්න නැතුව for 5 years. ඔයාලා අවුරුදු 5කට නෙන්නේ. එතකොට 5 years කියලා අහන්න පුළුවන්. එතකොට ඔයාලට උත්තර දෙන්න පුළුවන්. Yes, I can. I think I can come every after 1 year vacation. ඔන්න ඔහොම උත්තරයක් දෙන්නත් පුළුවන්. ඔයා දන්නවා කියලා පෙන්නන්න පුළුවන්. ඉතින් ඒවා වැඩිපුරම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ දැනුමට හොඳයි හැම අවුරුද්දකම ඔයාට නිවාඩුවක් එන්න පුළුවන් ලංකාවට. එන්න ඒ ගැනත් ඔයාලා දැනගෙන ඉන්න 5 years කියලා කිව්වොත් එහෙම ඔන්න ඒ උත්තරේ දෙන්න බලාපොරොත්තු වෙන්න යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මේ ප්‍රශ්න 10 අනිවාර්යෙන්ම අහනවා. ඒ නිසා අනිවාර්යෙන්ම රෙඩි වෙන්න ප්‍රැක්ටිස් කරන්න මේ ප්‍රශ්න 10. තනියම ප්‍රශ්න කරන්න. එහෙම නැත්නම් ඔයාගේ වයිෆ් එහෙම නැත්නම් හස්බන්ඩ් එක්ක ප්‍රශ්න අහන්න උත්තර දෙන්න මේ විදිහට ප්‍රැක්ටිස් කරගෙන යන්න. අනිවාර්යෙන්ම ඔයාට මේ ඉංග්‍රීසි සමුග පරීක්ෂණය පාස් කරගන්න පුළුවන්. ඒ වගේම තවත් ඉදිරියට මම මේ ඉංග්‍රීසි සමුග පරීක්ෂණය පිළිබඳව වීඩියෝ අරගෙන එනවා. ඔයාලගේ කමෙන්ට් එක අනිවාර්යෙන්ම මේ පිළිබඳව පහතින් ලියන්න. ඔයාලගේ දැනුමට තවත් අවශ්‍ය දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන්ම උත්තර ලබා දෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටපු ඔයාලා හැමදෙනාටම ගොඩක්ම ස්තුතියි. තව අයට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ නිවැරදි තොරතුරු CN Israel YouTube channel එක වෙතින් හැමදාමත් ඔයාලට අරගෙන එනවා. alert එකේ ඉන්න subscribe කරලා තියාගන්න. ඉස්රායෙල් සීනය හැමදෙනාගේම සැබෑ වේවා ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරන හැමදාමත් වගේ. සරණයි ජේසුස් පීඨයි හැමදෙනාටම